Hello guys, welcome back to my channel. ඔන්න ඉතින් මම අද ප්ලේ කරන්න යන්නේ මොකක්ද අර එකපාරක ප්ලේ කරේ එක්ස්ට්‍රීම් බැලන්සර් කියලා ගේම් එකක්. ඕනනම් මම ඒ ගේම් එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක දාලා තියෙනවා. අන්න ඒ ගේම් එක වගේ ගේම් එකක්. ඒකම තමයි ඉතින් ඒකම නෙවෙයි ඉතින් ඒ ගේම් එක වගේ හදපු ගේම් එකක්. මොකද්ද නම නම් දන්නේ නැහැ බං. ඉතින් Play Store එකේ එක දැක්ක ගමන් ගත්තා. හරි ඉතින් බං මම ප්ලේ කරන ගමන් ඉන්නේ මොකද කියොත් ඉතින් නැත්තම් වෙලා යනවනේ. හරි ඉතින් බා ලෙවල් 2 ල අපි ඉන්නේ. මම මේ දැන් තමයි ගත්තේ. ඔයාලට ගේන්න ඕන හින්දා ඒක හින්දා තමයි මම ප්ලේ කරන්නේ. හරි ඉතින් බැරල් ටිකක් තියෙනවා. කරන්නට පුළුවන්. හරි ඉතින් guys වීඩියෝ එක පටන් ගන්න කියලා ලයික් කරන්න, subscribe කරන්න, comment කරන්න, share කරන්න, යාළුවන්ටත් බලා ගන්න share කරන්න. හරි ඉතින් බා බලමු ගිහිල්ලා පට්ට ඉතින් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක දාන්න. ඔයාලා ඒකෙන් ගිහලා ඩවුන්ලෝඩ් කරගන්න. ගායිස් අර අලුතෙන් ආපු ලංකාවේ බස් ගේම් එකට views ආව එකපාරටම views 15ක් ආවා. ඇයි දන්නේ නැති 15ක් කියන්නේ ඉතින් වැඩි ගාණක් නෙවෙයි ඉතින්. ඒකට මේ වගේ YouTube channel එකකට 15ක් ආවා කියන්නේ ලොකු ගාණක් ඉතින්. හරි ඉතින් බැරල් ටික අප්පටසේ. අඩෝ හරි. මං දන්නවා ඉතින් මං දිනනවා කියලා. වැඩ්ඩන් ඉතින්. හරි ඉතින් guys ඔයාලට පේනවා ඇති මම මේක නිකන් අමුතුයි. ඒ කියන්නේ අනිත් වීඩියෝ වගේ නෙවෙයි වටේට මොකක්ද අර නත්තල් සීන් එකක් වගේ එකක් තියෙනවා. ඒක guys තියෙන හේතුව මං කියන්නම් මේක ෆෝන් එකේ ඒ කියන්නේ හරවල ප්ලේ කරන්න පුළුවන් ගේම් එකක් නෙවෙයි. නිකන් ටෙම්පරරි ප්ලේ කරන්න යන ඒ විදිහේ ගේම් එකක්. ඒක හින්දා තමයි මම මේ විදිහ එකක් දැම්මේ. නත්තල් ඉතින් නත්තල් නැති වුණාට කමන්නේ අපි ඉතින් මේ වගේ එකක් දැම්මා. මම ඉතින් දැම්මා ගණන් ගන්න එපා. හරි ඉතින් බං ඔයාලා ඉතින් ඒක ගණන් ගන්න එපා බං. චුට්ටක් ලැග් වෙනවා මම ෆෝන් එකේ කේස් එකක් හරි ස්ක්‍රීන් රෙකෝඩර් එකේ කේස් එකක් හරි මගේ දැන් තියෙන ස්ක්‍රීන් රෙකෝඩර් ඇප් එක වැඩක් නෑ මේ ආය අලුතෙන් ඒක ඩිලීට් කරලා ගන්න ඕන. එතකොට හරිනවා ඔයාලට පේනවා ඇති එතනම හිට වෙලා තියෙනවා ඉතින් හරි ඉතින් මොකද දැන් මෙතන ගන්න පයින්නවා පැන්නා අඩෝ වැටෝ කියපු ආයෙත් කමන්න අපි ආයෙ වට යන්න තුයිමු යනවද නෑ වට යන්න කෙලිම පැන්නා හරි ඉතින් බං එතනින් පැන්නා ඉතින් මිෂන් එක පාස් කරා අපි ගිය දෙනේ බෝනස් ලෙවල් 5 ඉන්නේ කම්ප්ලීට් හරි ඉතින් ඊළඟ ලෙවල් එක අප්පට සෙරිය එක නම් පොඩ්ඩක් අමාරුයි වගේ ගියා අඩෝ මිටියකුත් තියනවා ඔඩෝ එක මැරෙනවා අඩෝ හරි බං ඉතින් ඒකත් ඉවරයි මෙතනින් පන්නා හරි ඉතින් ඒකත් ඉවරයි අපිට කාසි 100ක්ම හම්බුණා ඒකට නම් අපිට මේක අර වීඩියෝ එකක් බලලා දෙගුණ කරගන්න පුළුවන් අපි ඕව කරන්න යනකොට මේක නම් හැබැයි ගොඩක් හොඳ ගේම් එකක් කියලා කියන්නත් බෑ උනට හොඳයි good ඔයාලට ප්ලේ කරලා බලන්න හරි ඉතින් guys හැමෝම ඉතින් subscribe කරන්න බලන්න අය කලින් comment කරපුවාට එහෙම thank you මම හිතනවා දැන් කරලා ඇති කියලා කවන්න අඩෝ අර පඩි බෝලේ පෙන්නුනා මම මෙහාට අඩෝ අපේ මම හොල්මන් ගේම් එකක් තරන් ඉනවා වගේ තිබේ බය වෙන්න පුළුවන් ඒකට අඩේ ප්‍රාදි බල් ළඟටම ගිහිල්ලා මෙව වුණා හරි ඉතින් දින්න දැන් ඊළඟ එක කට් කරනවා ඔව් කට් කරන්න හරිද අට ලෙවල් 8 ඉන්නේ එයා එතනින් කැපුණොත් ඉවරයි තිබා ඒ වුණාට අපි ආවනේ හිතකින් බා මොකද්ද මම මේක ප්‍රාදිනේ අඩෝ අර කලින් එක වගේම තමයි මෙතනින් කැපුණාම තමයි හිමිහිට යන්න අඩෝ ඒව දැක්කද උඹලා අර ඒක කැපුණ ගමන් අර ඉතුරු වෙනවා මොකද්ද ඔක ඇල්ල දිරිසන එක අර මට දිනේ බෝලේ තියෙන බලයද ගියා අඩෝ හිමින්සරි අඩෝ ඒක නම් නුලෙන් බං ඈ ඕ yes අඩෝ මේ මොකද්ද බං උනේ what ආයෙ මුලින්දන් ඉඳලු බං
අපේ ලයිෆ් එක ඉවරයි කියලා. හරි ඉතින් සැලෙන්නේ එමු. දැන් ඉතින් ඔඩෝ කී කට ගත්ත විතරයි කියන්න වැටුණා. දැන් නම් එපා වෙන සීන් එකක් තියෙන්නේ. සමහරවිට මම මෙතනින්ම කට් කරලා ඉදන්නේ. හරි ගැම්මක් තමයි. ඉතින් හරි සුද්දා ගැම්මක් තමයි. ඉතින් ඔයාලත් කමෙන්ට් කරන්න නිකන් ඉන්න එපා. අත කහනවා වගේ නම් ඉතින් ලයික් කරන්න. අන්න ඒක තමයි කියන්න තියෙන්නේ. රෙද්දත් බං මේ කියන්නේ මේ ලෙවල් එක කරමු. දැන් නම් ගේම් එකේ එපා වෙන සීන් එකක් තියෙන්නේ. අඩෝ එතන මංගුවේ වේගෙන් එන්නත් බෑ. අන්න ආයෙ පාරක් මෙව කරන්න එනවා. හරි ඉතින් හරි ගෙමක් ගායිස් ඔයාලට දැන් බලන්න ඇති සමහරට Minecraft මොකද ගේන්න නැති කියලා. ගායිස් මගේ Minecraft ඒ කියන්නේ Minecraft ගේම් එකම ෆෝන් එකෙන් ඩිලීට්ම කරලා දැම්මා. මොකද කිව්වොත් මගේ ෆෝන් එක හිර වෙනවා Minecraft තියෙද්දි. එතකොට අනිත් ගේම් ගහන්න බෑ. එතකොට මම Minecraft ඩිලීට් කරා. එතකොට දැන් ඉතින් අපිට ආයාරකත් ගහන්න හම්බෙන්නේ නැහැ. අර කියන්නේ අර එපිසෝඩ් ගන්න ගහන්න වෙන්නේ නැහැ. මම ගායිස් Minecraft විතරම ගේන්න කාලයක් එක දිගට. එතකොට හරි එතකොට බලන්න පුළුවන්. හරි බං ඉතින් එළම ලෙවල් 9 ගේම් තමයි. ඔයාලා ඉතින් ප්ලේ කරලා බලන්න. ඔයාලා ඉතින් අවසාන එක බලන්නකෝ. අවසාන ටික එතන පට්ට රෙද්දක්ද. හරි ඉතින් අම්මා කියා මොකද කියේ. අවසාන එක බලන්න. අවසාන කියන්නේ අන්තිම ටික මග අර ගන්න නම් එපා. අන්තිම ටිකේදී අට වතුර වෙනකොට තියෙන්නේ වෙන දෙයක්. ඔයාලා හිතන දේ නම් ඉතින් මොකක් හරි ඔයාලා හිතුවොත් ඒක නෙවෙයි. වෙන දෙයක් තියෙන්නේ. වතුරේ මොනවා හරි දේවල් තියෙනවා. ඔයාලා බලන්න වතුර වෙනකොට යට තියෙන්නේ වෙන දෙයක්. බෝල් ඉතින් ඉතුරු වෙන්නේ නැහැ කියලා හිටනොත් එහෙම පළමු මේක පේන්නේ ටෙනිස් බෝල් එකක් වගේ. ටෙනිස් අද්ද නැත්තම් අනේ මන්ද. මේ වගේ නම් අඩෝ ඔප්පොටසි ගැම්මක් තමයි ඈ ලක් එක. තකිම්වා මගේ අයියෝ හිමිහිට යන්න ඕන. හිමිහිට ගෙමක් yes හරි ඉතින් මිෂන් පාස් ලෙවල් 9. තාම ලෙවල් 9ද බං. දැන් ලෙවල් 10 වෙන්න බෑ. අනේ මන්ද ලෙවල් 10 වුණා. හරි අඩෝ මේක නම් පට්ට. මම කැමති මෙන්න මේ වගේ නම් යන්න. අඩෝ අර අට තීරෝට ගියා නම් හරිනේ බං. කරේ දද්ද බං ඉතින් අපි මගින් දීපදුනේ. අඩෝ මට පේන මේක මැරෙන්න මේ බෝට්ටුවට ළඟින් තමයි පැදෙන්නේ. ඇයි දන්නේ නැහැ මම බෝට්ටුවකටම ළඟින් මෙව ගෙනියන්න තියෙන්නේ. ඇයි දන්නේ නැහැ නේ. හොල් මන් දන්නේ මං කීවාලා පුන බලා සිටිය අවස්ථාවයි. වතුර වෙනකොට තියෙන ලාවා ඉතින් දුන් දමන ලාවා. වැටුණා. ඔයාලට දැන් බලා ගන්න පුළුවන්. දැක්කද ඉතින්? හරි ඉතින් ආයතනව දැන් උන්න. හරි ඉතින් ඕකන පාස් කරයි දන්නේ නැහැ මම. මොකද කොද්දා ඉතින් කාල වේලාව අවසාන වීගෙනයි එන්නේ. ඒක හින්දා ෆෝන් එකේ බැටරිත් නෑ බං. බලමු ඉතින් හිමිසරේ බැලන්ස් කරලා ගයිස් අර අලුතෙන් බස් ගේම් එක නම් ඇත්තටම පට්ට. ඔයාලා ඉතින් ප්ලේ කරා නම් යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඊළඟ ඒ වගේ මේ ගේම් එක ඔයාලා ප්ලේ කරලා තියෙන කෙනෙක්ද? එහෙනම් ඉතින් අනිවාර්යයෙන්ම වීඩියෝ එකට ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා ෂෙයා පාරකුත් දාන්න. අඩෝ ඒක නිකන් අවුල් තැනකට යන්න තිබ්බේ. පට්ටනේ. අපි අර ආපු පැත්තමද කොහෙද අර තියෙන්නේ? හරි බං ඉතින් ඊළඟ එක. දැන් ඉවර වෙන්න ළඟයි බං. හරි බං ඉතින් දැන් ඉවරයි. ඉතින් වීඩියෝ එක ඔයාලා බලන් ඉඳලා වැඩක් නැහැ. නැත්නම් ගිහිල්ලා එන්නම්. see you bye.